ඔන්න ඔයාලට මම පොරොන්දු වෙන විදිහටම මැෂින් ෆුඩ් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට මේ දැන් පේන්නේ අපි ඉන්ඩස්ට්‍රියල් සොයින් මැෂින් සඳහා පාවිච්චි කරන ෆුඩ් වර්ග. ඉතින් මේ ෆුඩ් වර්ග දන්න අය වගේම නොදන්න අයත් ඇති. ඒ වගේම හැම ෆුඩ් එකක් ගැනම දන්න සහ සමහර ෆුඩ් ගැන නොදන්න අයත් ඇති. ඉතින් මං හිතුවා මේ හැම ෆුඩ් එකක් ගැනම ඉදිරියේදී ඔයාලට සවිස්තරාත්මකව මේ ෆුඩ් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ප්‍රයෝජන සමහර ඒවාගේ තියෙනවා ඇත්තටම එකකට වඩා වැඩ ගොඩක් කරන්න පුළුවන් ෆුඩ් තියෙනවා මෙතන. ඉතින් මම ඔයාලට ඉදිරියේදී මේ හැම ෆුඩ් එකක් ගැනම පැහැදිලි කිරීම කරනවා වීඩියෝ වලින්. ඉන්ඩස්ට්‍රියල් සෙවින් මැෂින් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන ෆුඩ් වගේම මෙන්න මේ විදිහට ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඒකට වැදගත් වෙන ෆුඩ් ගැනත් මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ෆුඩ් විතරක් නෙමෙයි අපිට මෙන්න මේ වගේ ෆෝල්ඩර්ස් පාවිච්චි කරන්න පුළුවන් අපේ ඉන්ඩස්ට්‍රියල් සොවින් මැෂින් එක සඳහා. ඉතින් මේ දේවල් ගැනත් මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ඒ ෆුඩ්ස් හා ෆෝල්ඩර්ස් වගේම තමයි මේකත් අපි ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකට පාවිච්චි කරන ඇටැච්මන්ට් එකක්. අපි මේකට කියන්නේ බටන් හෝල් ඇටැච්මන්ට් කියලා. ඉතින් ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකේ බටන් හෝල් එකක් හරියටම මහගන්නේ කොහොමද කියලා මේක පාවිච්චි කරලා මම ඔයාලට කියලා දෙන්නම් ඉදිරියේදී වීඩියෝ එකකින්. කලින් මම ඔයාලට පෙන්නුවේ ඉන්ඩස්ට්‍රියල් සෙවින් මැෂින් වලට පාවිච්චි කරන්න පුළුවන් ෆුඩ්ස් සහ ෆෝල්ඩර්ස් ගැන. මෙතන තියෙන්නේ ගොඩක් අය ළඟ තියෙන පෝටබල් මැෂින් වලට පාවිච්චි කරන්න පුළුවන් ෆුඩ් ගැන. ඉතින් මෙතන ෆුඩ් වර්ග කිහිපයක්ම තියෙනවා. සමහර ඒවා බැලු බැලමට ඔයාලට හිතා ගන්න බැරුව ඇති මොනවටද යූස් කරන්න කියලා. ඉතින් මම මේ ගැනත් ඔයාලට අනිවාර්යෙන්ම වීඩියෝ වලින් කියලා දෙනවා. ඔයාලට මුලින්ම ඕනේ ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකේ ෆුඩ් ගැනද පෝටබල් මැෂින් එකේ ෆුඩ් ගැනද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම ඔයාලට මුලින් ඕන දේ අරගෙන එන්නම්.